මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඇටිටියුඩ්. මෙය එදිනෙදා ජීවිතයේදී අපට ඇසෙන ඉතාමත් හුරු පුරුදු වචනයක්. ඔයා වැඩ කරන තැන, ඔයාගේ යාළුවන්ගෙන්, ඔයාගේ දෙමව්පියන්ගෙන්, ඔයාගේ රිලේෂන්ෂිප් වලින් ඔයාට ඇසෙන වචනයක් තමයි මේ ඇටිටියුඩ් එක කියන්නේ. ඇටිටියුඩ්. මේක නිකම් වචනයක් විදිහට සලකා බලන්නේ නැතුව ටික ගැඹුරින් බලුවාට තේරෙනවා මේක කොච්චර වගේ ජීවිතයට සම්බන්ධ වෙන කාරණයක්ද කියලා. සාමාන්‍යයෙන් ලීඩර්ස්ලා කියන්නේ යුනික් මිනිස්සුන්ට. ඔවුන්ට තියෙන්නේ ඉතා සරල වෙනසක්. ඒක තමයි ඔවුන් හිතන හැටි වෙනස්. සාමාන්‍යයෙන් ලීඩර්ස්ලා ෆලෝස්ලා වගේ එහෙම නැත්නම් අනුගාමිකයෝ වගේ හිතන්නේ නැහැ. ඔවුන් හැමෝම ආරම්භක වශයෙන් ෆලෝ කෙනෙක් වුණා. නමුත් ඔවුන්ගේ රේඛාව අභිභවා යන්නට එක හේතුවක් තමයි නව මනසක් සහ නව හැඟීමක් ඇතිවීම. ලීඩර්ස්ලා සාමාන්‍ය මිනිහෙකුට වඩා වෙනස් විදිහකට හිතන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් ඒක හඳුන්වන්නේ ඇටිටියුඩ් එක කියලා. ඉතින් ඔයාලා බලපෑම් කරන පුද්ගලෙක් වෙන්න ඕනි නම් ඔයාම අලුතින් හිතන ක්‍රමයක් ඔයා තුලින්ම වර්ධනය කරගන්න ඕනි. ඒ වගේම ඔයාගේ දෘෂ්ටියත් වෙනස් කරගන්න ඕනි. මම ඒකට කියන්නේ ස්පිරිට් ඔෆ් ලීඩර්ෂිප් එක කියලා. මම එක පොතක් කියවද්දී දැක්ක දෙවියන් වහන්සේ තමාට සමාන කරලා තියෙන සත්තු දෙන්නෙක් ගැන. ඒ තමයි අපි හැමෝම දන්න රාජලිය සහ සිංහයා. ඔහු තමන්ව හඳුන්වන්න කැමති සතුන් දෙන්න මේ දෙන්න නම් මම හිතුවා ඔවුන් ගැන මට සෙවිය යුතුයි කියලා. මොකද ඔහු මේ විශ්වයේ නායකයා නම් මම පොඩි ලෝකයක නායකයෙක් විය යුතු නම් මට සතුන්ගේ ස්වභාවය සහ මනෝභාවය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මම හොයාගත්තා ඔවුන් දෙන්නගේම ඔවුන්ට අයත් කලාපයේ රාජ්‍යම් මොනවද කියලා. රාජලියා කියන්නේ කුරුල්ලන්ගේ කිං. එතකොට සිංහයා කියන්නේ ඇනිමල්ස්ලගේ කිං. සිංහයාට තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ස්පිරිට් ඔෆ් ලීඩර්ෂිප් කියන එක. මෙහි ස්පිරිට් කියන වචනයෙන් අදහස් වෙන්නේ ඇටිටියුඩ්. එහෙම නැත්නම් මනෝභාවය කියන එක. සාමාන්‍යයෙන් නායකයෙකුට තියෙන්නේ ෆලෝස්ලා වෙත බෙදා හරින ඇටිටියුඩ් එකක්. ඉතින් සිංහයාට තියෙන්නේ ඒ වගේම ඇටිටියුඩ් එකක්. ඉතින් අප තුල සිංහයාට තියෙන ඇටිටියුඩ් එක වගේම ඇටිටියුඩ් එකක් වර්ධනය කරගන්න ඕනි. සිංහයා විශ්වයේ නිර්මාතෘවරුන් තෝරගත්තේ ඔහුට ඒ මනෝභාවය තියෙන නිසා වෙන්න පුළුවන්. සිංහයා තමයි ජංගල් එකේ කිං. ඒත් ඔහු උසම සතක් නෙවෙයි, ලොකුම සතක් නෙවෙයි, බරතිම සතක් නෙවෙයි, බුද්ධිමත්ම සතක් නෙවෙයි. ඒත් ඔහු කිං. සිංහයා අලියෙක්ව දැක්කාම ඔහුගේ මනසට එන පළවෙනි වචනේ තමයි ලන්ච්. ඒ අලියා සිංහයාට වඩා 10 ගුණයක් ලොකුයි. 57ව බරයි. එක පාරකින් උනත් සිංහයක මරන්න උනත් පුළුවන්. ඒත් සිංහයා මේ කිසි දෙයක් හිතන්නේ නැහැ. ඔහු හිතන එකම දේ තමයි මට මේක කන්න පුළුවන්. ඔහු ක්‍රියා කරන්නේ ඔහු හිතන හැටි අනුවයි. අලියගේ සයිස් එක, පවර් එක, වේට් එක මේ කිසි දෙයක් සිංහයාට අදාළ නැහැ. ඔහුගේ හැසිරීම තීරණය වෙන්නේ ඔහුගේ සිතුවිලි වලින් සහ විශ්වාසයෙන්. ඔයා බුද්ධිමත් වෙන්නවත්, උස වෙන්නවත්, අඩුම තරමේ විශේෂ හැකියාවක්වත් තියෙන්න ඕනිවත් නැහැ. එක්කකට නායකයෙක් වෙන්න පුළුවන්. සිංහයා ජිරාෆ්ට වඩා උසත් නැහැ. අලියට වඩා බරක් නැහැ. හිපෝට වඩා ශක්තිමත් නැහැ. හරිනට වඩා බුද්ධිමත් නැහැ. ඒත් සිංහේ දැක්කම මේ හැමෝම ඉඩෙම දිවෙනවා. ඉතින් සිංහයා මෙච්චර දුර්වලකම් තියෙද්දි ඇයි ඔහු ජංගල් එකේ කිං වුණේ? එයයි අපි අල්ලා ගන්න ඕනේ තේ. ඔහුට තියෙන්නේ එකම එක වචනය. ඒ තමයි ඇටිටියුඩ්. සිංහයාට තියෙන ඇටිටියුඩ් එක තමයි අනිත් සත්තු ඔහුට බිය වෙන්න හේතුව. ඔහු වෙනස් කරන්නේ හැමදේම. ඒ තමයි යුනික්නස් එක.
ඇටිටුඩ් එක කියන්නේ විශ්වාසයෙන් උපන්න එකක්. ඔයාගේ ඇටිටුඩ් එක වගේ බිලී සිස්ටම් එකෙන් ඉන්නේ. ඔයාගේ විශ්වාසය හැම දේම පාලනය කරනවා. ඉති සිංහයක් කින්ගෙන්නේ ඔහු තමා ගැනම විශ්වාස කරන හින්ද. අලිකුස්වා ජිරාෆ් කෙනෙකු ගැන මෝ හිතන විදිී හින්දා. ඔහු විශ්වාස කරනවා ඔවුන් තමා ආහාරය කියලා. ඔහු විශ්වාස කරනවා ඔවුන්ව කන්න පුළුවන් කියලා. ඒකෙන් තමා ඔහුගේ හැසිරීම ඔහු පාලනය කරගන්නේ. ඒ වගේම වාට ජීවිතය දැන්තින් තත්වයට වඩා ඉදිරියට අන්න ඔන්න වාගේ බිලි සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා. අලි සිංහයට වඩා ලොකුයි ශක්තිමත් බලවත්. ඒ තලියා සිංහයක දැක්කාම අලියට හිතෙන්නේ ඊට මේ අලුත් වචනයක් ඊට. අලියා ඔහුගේ මනස නිසාම ලැජ්ජාවටසා බීර පත් වෙලා. අලිය සිංහයට බවෙලා තියෙන්නෙත් අඩිය හිතන විදිය නිසා. ඔයා කොච්චර ලොකුද කොච්චර උපාධි තිනවද කොච්චර බුද්ධිමන්ද කෙනෙක වැදගත් නැහැ. ඔයාගේ මනස හරි නැත්තම් ඔයා පොඩි වෙනවා. ඒ වගේම ඔයාට සමාජාශය නැතත් කිසිම හැකියාවක් නැතත් උඟක් දේවල් දන්නේ නැහැ කියලා හිතුණත් ඔයාගේ මනස හරි නම් ඔයා නායකයෙක්. ඔයා ලීඩර් කෙනෙක්. විශ්වාසය කියන දේ කොච්චර බලවත්ද බලන්න. ඒක විශාල අලියෙක්ව සිංහෙක් ඉදිරියේ මීයෙක් වගේ හැසිරීමට සලස්වන්න උනත් පුළුවන්. ඉතින් අපි බියෙන් නායකත්වය ලබා ගන්න ඕනේ නැහැ. නමුත් ගෞරවයක් තියෙන්න ඕනේ. ජංගල් එකේ ෆිය එක කියන්නේ ගෞරවය කියන එකටම තමයි. අලියෙක් සිංහයට ගෞරව කරනවා. ජිරාෆ් සිංහයට ගෞරව කරනවා. ඇයි මේ විශාල සත්තු පොඩි සතෙකුට ගෞරවය දක්වන්නේ? ඇටිටියුඩ්. ඒක තමා ලොකුම බලය.